පින්වත්නි පොඩ්ඩක් හිතන්න. ඔය ඇත්තු ගාව මෛත්‍රියක් කරුණාවක් නැත්තම්. සත්ව හිංසාව, සත්ව ඝාතනය මේවා Taman ගාව තියෙනවා. මතක තියාගන්න. ඒකෙන් අදහස් කරන්නේ නැහැ හරක් විතරක් නෙමෙයි, එළුව විතරක් නෙමෙයි, මැස්ස මදුරුව උකුණ මකුණ වුණුත් සත්තු තමයි. සත්ව හිංසාව කියන්නේ ඔක්කොම හිංසාව. එතකොට දැන් ඩෙන්ගු මදුරුව ගැන ප්‍රශ්නයක් ඒවි. මොකද ඒකට කරන්නේ කියලා. පින්වත්නි මදුරුව බෝ කරගත්තට මොකක් කරන්නද? ඕක කල්ැතුව කිව්වා අනන්තවත් කිව්වා මේ විදිහට මේ රට කිලුටු කරන්න එපා කියලා. ඔය ඇත්තම නේද හතර වටේම ගෙනල්ලා කුණු ගොඩවල් ටික දාගත්තේ. ඔය ඇත්තම නේද ගෙවල් ඉස්සරහා පාරවල් ලයිනේ ඔක්කොම පුරවගත්තේ දාගෙන බෙලෙක් කෑලි, කොඹ කෑලි හැම දෙයක්ම පොලිතීන් කොළ. දැන් බලන්න ඩෙන්ගු මදුරුව ඇති වෙන්නේ පිරිසිදු නිශ්චල ජලයේ. මොනවාද පොලිතීන් වල එකතු වෙන්නේ? පොලිතීන් වල ඒ වතුර ටික එකතු වෙච්චාම ආයි කවුරුත් ඒක අයින් කරන්නේ නැහැ. ඒ වතුර ටික එහෙමම තියෙනවා. ඉතින් ඒකේ මදුරුව හැදෙනවා ඕන තරම්. බලන්නකො හතර වටේම තියෙන්නේ මොනවද කියලා හැමතැනම දාගෙන තියෙන්නේ. බෑග්ස් ටික ගේනවා, බෑග්ස් ටික ගෙනලා ඔක්කොම එළිය වීසි කරනවා. ඒක ඉතින් අර එහාට මෙහාට වෙච්චාම මේකේ අර මදුරුව ඇති වෙනවා. මදුරුව කනෝ කියලා දැන් කෑ ගහනවා. මොකද්ද මේ? පින්වත්නි අතීතේ නම් මදුරුව බෝ වෙන්නේ ඉස්සෙල්ලා රජයෙන්ම ඇවිල්ලා ඒ වතුර තියෙන තැන් වලට බෙහෙත් ගහනවා. ඒතර ප්‍රාණඝාතය වෙන්නේ නෑ. මොකද ඒ කාලයට ඇවිල්ලා මදුරුවා බෝ වෙන්නේ ඉස්සෙල්ලා ඒකේ බිත්තර ඇති නොවෙන්නට බෙහෙත් ගහනවා. දැන් කල්ප ගණනකින් එහෙම එකක් උනේ නෑ. දැන් ඉතින් මරන්න වෙලයි කියලා දැන් මරනවා දිගටම. දැන් විහිං තමයි පව් ගොඩක් බවට පත් වෙන්නේ. ඒ පැත්තට වැටුනොත් පාපයෙන් ගැලවිල්ලක් ඇති වෙන්නෙම නෑ. කරන්න දෙයක් නෑ. අවිද්‍යාව හින්දා ඕක සිද්ධ වෙනවා. ඒ වුණත් පින්වත්නි ඔය සත්ව ඝාතනයෙන් මිදෙනවා නම් ඒ ඇත්තන්ට සසර බලවත් කර්ම වේගයක් නොවුනොත් ඇරෙන්නට ඔය වගේ ආපදා සිද්ධ වෙන්නේ නැහැ.